Hello everyone, welcome to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? ඔන්න ඉතින් බබාගේ ඉස්කෝලේ නිවාඩුවත් පටන් ගත්ත නිසා හිතුවා ටිකක් එළියට යන්න අද. අද අපේ හවස් වරුව කොහොමද ගත වුනේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තමයි එහෙනම් මම මේ ලෑස්ති වෙන්නේ. ඉතින් අපි අද ඇවිල්ලා ඉන්නේ මේ වැලිගම බීච් එකට. මෙහි ගොඩක් අය එන්නේ සර්ෆ් කරන්න. ඔයාලට පේනවා ඇති ගොඩක් ෆොරිනර්ස්ලා ඒ වගේම දේශීය අය ගොඩක් ඉන්නවා සර්ෆින් වලට. ඔයාලා මොකද හිතන්නේ ඇත්තටම බීච් එක ගැන? මට නම් බීච් එක ටිකක් කලබලයි වගේ දැනෙනවා. ගොඩක් අය කැමතියි බීච් සයිඩ් එකට. ඒත් මට නම් ඇත්තටම මයින්ඩ් එකට ඒක රිලැක්ස් වගේ දැනෙන්නේ නෑ. ඉතින් මම නම් බලාගෙන හිටියා හස්බන්ඩ් බබයි දෙන්නා නම් ඈත ඉන්නවා. අපේ බබා බයයි ඇත්තටම වතුරට බහින්න බොහොම අමාරුවෙන් තමයි මුල්ම දවස්වල බීච් එකට ඇවිල්ලා ආව බිමින් හරි තිබ්බේ. ඒ තාත්තා බලෙන් තමයි ඉතින් එක්කගෙන යන්නේ ඈතට. ඒකේ ඉඳලා අපි ආවේ හස්බන්ඩ් වැඩ කරන හොටෙල් එකට. කාටද මතක මේ කතාව? ඔයාලට අඳුනගන්න පුළුවන්ද මේ ස්ක්‍රීන් එකේ තියෙන කතාව මොකක්ද කියලා? දන්න කට්ටිය ඉන්නවා නම් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. මේ ඉතින් තාත්තා පුතාට ස්නූකර් ප්ලේ කරන හැටි කියලා දුන්නා. හස්බන්ඩ් නම් කලින් ටූර්නමන්ට් එහෙමත් ස්නූකර් ප්ලේ කරලා තියෙනවා. අපේ නිවාඩු දවසේ හවස්වරුවේ කොහොමද අපි මොනවද කළේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගෙන තමයි අද මේ පුංචි වීඩියෝ එක අරගෙන ආවේ. එහෙනම් ආයෙත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව මුණ ගැහෙනකන් හැමෝටම සුබ දවසක්. සතුටින් පරිස්සමෙන් ඉන්න හැමෝම. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා මාත් එක්ක එකතු වෙන්න කියලාත් ආදරෙන් ආරාධනා කරනවා.